ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමේ තිබෙන පදනම සහ අරමුණ තමයි ලංකාවේ පොදු ප්‍රවාහනය මහා මාර්ග භාවිතා කරලා කෙරෙන ප්‍රවාහන කටයුතු තමයි ලංකාවේ ප්‍රධානම ප්‍රවාහන කටයුතු වෙන්නේ. ඒත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක පැත්තකින් ප්‍රවාහනය පිළිබඳ යම් ප්‍රතිපත්තීන් සකස් කිරීමත් එහි අරමුණු වශයෙන් තිබෙනවා. නමුත් එය මේ වන විට එම කොමිෂන් සභාවේ කටයුතු සැලකුතු වශයෙන් සීමා වී තිබෙනවා අන්තර් පළාත් අතර කෙරෙන පෞද්ගලික බස් රථ වල කටයුතු සඳහා පමණක්. වෑන් රථ, පාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ඒ වගේම ත්‍රිරෝද රථ, ඒ වගේම භාණ්ඩ ප්‍රවාහන ආයතන වල කටයුතු මේ ආදී වශයෙන් ප්‍රවාහන කටයුතු රාශියක් සිද්ධ වෙනවා. මේවා සියල්ලම සිද්ධ වෙන්නේ මහා මාර්ග තුල. නමුත් මේවා නියාමනය කිරීමට නිශ්චිත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් වලින් වර්තමානයට ගැලපෙන ලෙස සකස් කරව පනතක් නැහැ. ඒ නිසා 1991 අංක 37 දරන මෙම ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සම්මත වෙලා තිබෙන්නේ අවුරුදු 34කට කලින්. එය යාවත්කාලින කිරීමේ අවස්ථාවයකුත් තිබුණා. ඒ වගේම වර්තමාන තත්ත්වයට අනුව දැනට නීති රීති වලින් නියාමනය නොවන පරිපාලන වශයෙන් පාලනය නොවන ප්‍රවාහන ක්‍රමවේද රාශියක් තිබෙනවා. මම කලින් සඳහන් කරා වගේ මෙන්න මේ සියල්ලම එක පාලනය කරගෙන හැකි වෙන පරිදි ගමනාගමන කොමිෂන් සභාවට මේ 50 සංශෝධනය තුළින් බලය ලැබෙනවා. මේ සියලුම ආයතන නියාමනය කරන්නත් ඒවට අදාළ කරන අලුත් ආයතන ගොඩනගන්න. මගේ ප්‍රවාහනයේදී මුණ දෙන තැන එක ගැටලුවක් තමයි විශේෂයෙන් පෞද්ගලික බස් රථ සම්බන්ධව ගත්තොත් ඒවායේ මේ මාර්ග බලපත්‍ර ඒ බස් රථයක් අලෙවි කිරීමේදී ඒ මිලදී ගන්න පුද්ගලයාට එය ලබා ගැනීමට තිබිච්ච නීතිමය බාධාවක් තිබුණා. බස් රථයේ අයිතිය පමණයි ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. අපි සාමාන්‍ය තේරෙන කිව්වොත් රූට් පර්මිට් එකේ අයිතිය ඒ බස් රථය ගන්න පුද්ගලයාට මාරු කිරීම කළ හැකිව තිබුණේ නැහැ. මෙම පනත මගින් විශාල ගැටලුවක් වශයෙන් පත් වෙලා තිබෙන මෙම ගැටලුවට විසඳුමක් ලැබෙනවා. බස් රථයේ සමගම මාර්ග බලපත්‍රයත් ලබා දිය හැකි වෙනවා ඒ අලුත් ගණුම්කරුවාට. බස් රථ දුර බස් රථවල පාවිච්චි කරන අවන්හල් වගේ දේවල් නියාමනය කරන්න, ඒ වගේම බස් රථවල ප්‍රමිතිය පිළිබඳ නියාමනය කරන්නත් මෙමගින් අවස්ථාවක් ලැබෙනවා.